මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, මේ ව්‍යසනයේ මියගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දීමේ හැකිනම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ. අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි. අහිමිවන් පිළිබඳ වේදනාව සදාකාලිකම අප අතර පවතිනවා. මියගිය සියලු දෙනා අපට අංකයක් නොවේ. සෑම ජීවිතයක් සමගම නමක්, මුහුණක් සහ කතාවක් තිබෙනවා. මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් අපි හදවතින්ම අපගේ සාතිශය සංවේගය පිරිනමනවා. ඒ සංවේගයකට සීමා නොවේ. ඒ පවුල්වලට නැවත ඒ ජීවිතය ලබා දිය නොහැකි වුණා. සිසු සියල්ල ලබා දීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම දැන් අතුරුදහන් වූවන් සියලු දෙනා නිරුපද්‍රිතව සිටීවාය කියන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා. ජීවිත ව්‍යසනයට ලක්ව ඇති බොහෝ දෙනෙකුගේ දුක්, වේදනා සමනය කිරීමට හා බලපෑමට ලක් වූ වින්දිතයට ශක්තියක් වීමට ඉදිරියට පැමිණි සියලු දෙනාගේ දෑත් උණුසුම්ම වැළඳ ගන්න. නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනගනවා. මෙතෙන් සිට එය පටන් ගත යුත්තේ බිඳුවේ සිට වුවත් අපි අභියෝගය බාර ගන්න. ඒ වෙනුවෙන් පටු වාද ભેද වලින් තොරව සියලු දෙනාට මේ සාමූහික ප්‍රයත්නයට එක්වන්න අපි ආරාධනා කරනවා. ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ඔස්සේ මනා සම්බන්ධීකරණයක යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවීම කියා මා ඉල්ලා සිටිනවා. ඕනෑම අන්ධකාරයක ආලෝක ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. එනිසා අප එකාවන්ම නැගී සිටිමු. මේ කඳුළු සලන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු. සියලු දෙනාටම පෙරුවන් සරණයි. දෙවි පිහිටයි.